Hello everyone. I am here today not to do a lesson but to speak a little about this new English module. මට මේක ගැන මේ කලිනුත් කතා කරන්න නැත්තේ ඇයි කියලා ඇහුවා. ගොඩ දෙනෙක් ඒ වුණාට මම ඒක ගැන කතා කරන්න කැමති නෑ. සමාජයේ ඇතුලේ ලොකු කතිකාවතක් තියෙන මොහොතක මමත් ඒක ගැන කතා කරන්න ආයිතු නැහැ. මට අයිති කොට සුගන්නන එක ඉතින් මම ඒක දිගටම කරගෙන ගියා. නමුත් දැන් කුමනෝ හේතුවක් මත මේ මොඩියුල් එක පොඩ්ඩක් ටර්මිනේට් වෙලා තියෙන නිසායි පොඩ්ඩක් කතා කරන්න ඕනි කියලා හිතුවේ. පළවෙනියට මට කියන්න කරුණු කීපයක් තියෙනවා. ඒ මම මුලින්ම කියන්න කැමතියි මේ අපි දැනට ඒ කියන්නේ මේ දැන් මේ අවුරුද්දේ අප උගන්වන්නට යන්නේ වසර 12ක් විතර පැරණි සිලබස් එකක්. එතකොට මේක 2014 ආපු එකක්. ඉතින් ඒක තව දුරටත් ළමයින්ට මේ අවුරුද්දත් අපි උගන්වනවා කියන්නේ ඉතින් අවුරුදු 12ක් විතර පැරණි කියලා කියන්නේ ඇතරම යල්පැන ගිහිල්ලා තියෙන්නේ. ඉතින් අපේ භාෂාව සිංහල බුද්ධ ධර්ම වගේ විෂයන් වලට ලොකු හානියක් නොවුනත් ජියෝග්‍රැෆි සයන්ස් මේ හිස්ටරි වලට වුණත් සිවික් වලට වෙන්න පුළුවන්. ඒ වගේ විෂයන් වලදී ඇත්තටම මේ කරුණු කියන ඒවා අප්ඩේට් වෙන්නට ඕනේ. ඉතින් ඒක නිසා පුළුවන් ඉක්මනට මේවා සංශෝධන කරගෙන මේ අලුත් මොඩියුල් සිස්ටම් එක ආවනම් හොඳයි. මම මොඩියුල් සිස්ටම් එක අනිත් එක ලේසි. ළමයාට ලොකු බල්ක් එකක් යන්නේ නැහැ. ඒකේ වැදගත් කරුණු ටික බොහොම කෙටියෙන් කරන්න තියෙන්නේ. මම හිතනවා ගුරුවරු නම් ඒකට මට දැනගන්න ලැබුණේ කවුරුත් එහෙම වැඩි නරකක් නම් කියනවා මට නම් ඇහුනේ නෑ. ඉතින් අපි දන්න අඳුරන අයගෙන් ඒක නිසා මේක මට හිතෙන්නේ හොඳ සිස්ටම් එකක් කියලා. අපේ ගුරුවරනික මොඩියුල් එක වැඩ කරලා හොඳට පුරුදුයි. පහුගිය කාලේ ගුරුවරුන්ටත් ওই මොඩියුල් එක වැඩ කරන්න තිබුණු හන්දා. ඉතින් ඒ වගේම මේක හැබැයි මේ මොඩියුල් එක සමාලෝචනයකට ලක් කරනවා කියලා කියද්දී තමයි මට මේ කරුණු කාරණා ටික මතක් කරන් හිතුනේ. මෙතන කොහෙන් හෝ මේක කාගෙන් හෝ මේක රජයටත් යයි කියලා හිතෙනවා. එතකොට මොනවා හෝ ඒගොල්ලන්ට මේකෙන් ගත යුතු දෙයක් තියෙනවා. දැන් මේ මොඩියුල් එක ආපහු ඔබ සමාලෝචන ලක් කරනවා නම් අනිවාර්යයෙන් මේක ගුරුවරු අතරපත් කරන්න. එතකොට ගුරුවරු දැන් ට්‍රේන් කරපු අයත් ඉන්නවා. ඒ අයට මේක ලබලා දීලා ඒගොල්ලන්ට මේක ගැන කියන්න තියෙන දේ මම හිතන්නේ ෆීඩ්බැක් එකක් ගත්තා නම් තමයි අපේ අගමැතිතුමියට එහෙම නැත්නම් අපේ අධ්‍යාපන ඇමතිතුමියට පහසුම කාර්යය වෙන්නේ. ඉතින් ඔබට පුළුවන් එක පළාතකින් 150 200 ගුරුන්ගෙන් ෆීඩ්බැක් එකක් ගන්න. ඉතින් ඔබට ඒ අයව හමු වෙන්න වුණත් පුළුවන්. ඉතින් ඇවිල්ලා කතා කරන්න එයාලා කියයි මේක දරුවට ගෝචරද නැද්ද? ඒ ප්‍රශ්න ටික ඒගොල්ලන්ට තියෙන ගැටලු කියයි. එතකොට ඔබට මේක එඩිට් කරන්න එහෙම නැත්නම් මේක නැවත මේක සංශෝධනය කරගන්න ඔබට මේක පහසුයි. ඒ සංශෝධනය කරනකොට අලුතෙන් ලියන කට්ටිය ගනිද්දි පැනල් එක මං හිතන්නේ 10ක් 15ක් ඉන්නට ඕනි. විශේෂයෙන්ම අර නියදිය තෝරගනිද්දි 150 200ක් හැම පාසල් පද්ධතියක්ම නියෝජනය වෙන්නේ. ඒ කියන්නේ ඈතම පළාත් වෙන්නත් ඕන. එතකොට ඒ වගේම අර්ධනාගරික කනිෂ්ඨ විද්‍යාල මහා විද්‍යාල ජාතික පාසල් මධ්‍ය මහා විද්‍යාල මේ සියලු හැකින්ම කට්ටිය ගන්න ඕනේ. අර ගන්නත් ඕනිය නියඳිය දේශපාලන වලට අත තියන්නේ නැති. නමුත් පාසල් වල ඉන්නවා මේ මහන්සිලා වැඩ කරන හැමෝම මහන්සිලා වැඩ කරනවා. මම කියන්නේ හොඳ ප්‍රතිඵල පෙන්වන හැමෝම ප්‍රතිඵල පෙන්වුවත් ඒ අතරත් ඉන්නවා තව සුවිශේෂී චරිත. ඉතින් ඒව ගැන විදුහල්පතිතුමාලා දන්නවා. ඉතින් එතුමියන්ලාගෙන් ඔබට හොඳම පිරිසක් ලබා ගන්න පුළුවන්. විෂයානුබද්ධව ගන්න ඕනේ. දැන් ඉංග්‍රීසි විෂය නම් ඒකේ 150කින් 200කින් විතර ෆීඩ්බැක් එකක් ගන්න. ඒ වගේ ඔබ විසින් මේක මං හිතන්නේ කරොත් වැඩි හොඳයි. නැත්තම් ටිකක් අමාරු වෙනවා ඉස්සරහට ආයේ මේකේ අඩුපාඩු තිබුණොත්. ඒ වගේම ඒගොල්ලන්ගේ ෆීඩ්බැක් එක ගත්තට පස්සේ ඔබට පුළුවන් මං හිතනවා ආයෙමත් තව කණ්ඩායමක් දාන්න ඕනේ. මේකේ තියෙන මේකට අලුතෙන් දාන්න ඕනේ කන්ටෙන්ට් එකක් තියෙනවා නම් එහෙම ඒ වගේ තියෙනවනේ. ඒව කරද්දි අර සියලු පාසල් අර විදිහටම නියෝජනය වෙන පරිදි විශේෂයෙන්ම පිරිමි පාර්ශවයේ දැන් ගුරුවරු හිටියනම් හොඳයි. දැන් කලිනුත් දැන් මේකේ පිරිමි පාර්ශවයේ හිටියනම් ඔය කියන මේ නෙට් එකේ නම වැටෙන්නේ නැහැ. මොකද අපේ සර්ලා මම දන්න ඕවා පොඩ්ඩක් චෙක් කරලා බලනවා මොනවද මේ නෙට් කියලා තිච්චටි බලනවා මොකද්ද කියලා ගහලා. ඉතින් ඒ නිසා එහෙම වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා කාගේ හෝ නොසලකිල්ල නිසා මුළු රජයේමත් ගෞරවයටපත් වුණා. ඒ වගේම හැමෝම එකකින් ඇත්තටම කරදරයටපත් වුණා. ඉතින් ලොකු වැරද්දක් තියෙනවා. ඉතින් ඒක ගැන බලා ගන්න රජයටම පුළුවන් මොකද්ද කරන්න ඕන කියලා මම කියන්නේ ඊළඟ ස්ටෙප් එකේදී කරන්න ඕනි දේ. ඉතින් එහෙම වුණොත් ලොකු පැනල් එකක් දැම්මොත් ඒ කියන්නේ 10 15 දෙනෙක් අතරින් දෙයක් අමාරුයිනේ ලිස්සලා යන්න නේද? ඒක නිසා එහෙම දාන්න ඕනේ. ඒ වගේම එඩිට් කරනකොට IT ගුරුවරුත් කීප දෙනෙක් ඉන්නවා නම් හොඳයි. මොකද IT ටීචර්ස්ලාත් ওই වෙබ්සයිට් ගැන ඕවා ගැන හොඳ අවබෝධයක් තියෙනවා. ඉතින් එහෙම කරන්න ඕනේ. ඒ වගේම දැන් දරුවට මේක තව බර වැඩිද කොහොමද කියලා දැනගන්නත් අපේ මනෝවෛද්‍යවරයෙක් දෙන්නෙක් උනත් මේ පැනල් එකක් ඇතුලේ හිටියට කමන්නේ. එතකොට හැම අංශයක්ම මේක මේ අංග සම්පූර්ණ වෙනවා. එහෙම වුණොත්
මම හිතනවා අපිට හොඳ අවුට්පුට් එකක් අරගන්න පුළුවන්. ඇත්තටම ඉතින් මේක අපිට කෙටි කාලයකින් මේ අවුරුද්දෙම ක්‍රියාත්මක කරන්න තිබුණු එකක් කියලායි මට නම් හිතෙන්නේ. ඉතින් ටිකක් ඉක්මන් වුණා වැඩිද මන්ද රජය. කොහොම වුණත් ඉතින් මේකට අගමැතිතුමිය එහෙම නැතිනම් අපේ අධ්‍යාපන ඇමතිතුමිය අයින් වෙනවා කියන එක නම් ප්‍රශ්නෙට උත්තරයක් වෙන්නේ නැහැ කොහෙත්ම. මොකද ඉතින් එතුමිය අයින් වෙලා අපේ අනුර කුමාර මහත්තයා කාවද රිප්ලේස් කරන්නේ. ඒ වගේම දැන් එතුමියට මේක ඇතුලේ තියෙන දේ තේරෙනවනේ දැන් කාලයක් වැඩ කරලා. ඉතින් අධ්‍යාපනය කියන්නේ ඇමති කෙනෙක් නැතුව දුවන්න පුළුවන් අමාත්‍යාංශයක් නෙවෙයිනේ. ඒක නිසා එතෙන්ට අපි යන්න ඕනේ නැහැ. මෙතන මේ ටික අපි සකස් කරගමු. ඉතින් එතුමිය හැමෝගෙම මේක ගැන ෆීඩ්බැක් එකක් අරගෙන මේක කළොත් කරන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම මේ තවත් කියන්න ඕනි කීපයක් තියෙනවා. දැන් මේ අලුතෙන් දෙයක් කරගෙන යනකොට මේ වගේ ගැටලු එනවා. ඉතින් ඒවා අර බුද්ධියෙන් කටයුතු කරන්න ඕනි. ගොඩාක්ම මේ අර වැඩ ටික හරියට බෙදාගෙන කරොත් මේකේ ගැටලු ඇති වෙන්නේ නැහැ. ඉතින් මුදල් යනවා කියලා අපි සීමිත පිරිසක් එක්ක කටයුතු කරන්න ගියාම ඒකෙන් අපිට වෙන හානිය වැඩි. ඉතින් මුදල් මම නම් කියන්නේ මේ පොතේ අඩුව පරිතුන නැවත print කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ පොතම භාවිතයට ගන්න පුළුවන් කියලා හිතෙනවා. නමුත් එහෙම print කරන්න මුදල් ගියත් මොකක්ද ප්‍රශ්නේ මේ අපේ රටවල වෙන නාස්ති වලත් එක්ක බලනකොට මට හිතෙන්නේ මේක අපේ අනාගත දරුවන්ගේ අනාගතය අපේ කුඩා දරුවන්ගේ අනාගතය. ඉතින් ඒගොල්ලන් වෙනුවෙන් අපිට පොඩි අපතයමක් අපිට දරා ගන්න පුළුවන්. එහෙම කරලා අපි හොඳ දේ අපේ දරුවන්ට දෙන්න ඕනි කියලායි මගේ අදහස නම්. මොකද මමත් ගුරුවරියක් විදිහට මං හරියට මේ දරුවෝ ගැන අපි හැමෝම ගුරුවරු එහෙම හිතනවනේ. එතකොට අපි මේ ගත්තු වැටුප අපි කාලයක් ජීවත් වෙන්නේ ගන්න වැටුපෙන්. එතකොට ඒ දරුවන්ට උගන්වලා. ඉතින් ඒ අපේ දරුවන්ට උගන්වන්නෙත් ඒ ගන්න වැටුපෙන්. ඉතින් ඒක නිසා ඒකට බොහොම සාධාරණයක් ඉෂ්ට වෙන්න ඕනි. මං කියන්නේ නාස්තිය ගැන මේ වෙලාවේ හිතන්නත් එපා. අලුත් දෙයක් කරන්න ගියාම ගැටලුත් වෙනවා. ඒව ගැන හිතන්නත් ඕනේ නැහැ. ඉතින් ඒ ගැටලුත් निराකරණය කරගෙන අපි ඉදිරියට මේක කරගෙන යන්නට ඕනේ. ඒ වගේම මේ තව තිබුණා දැන් මම දැක්කේ මගේ මොඩියුල් එක නම් අර තාක්ෂණයත් ගොඩක් ඕනි තමයි. දැන් අපි net එකට යන්න ළමයින්ට ඉන්ටර්නෙට් එකට යන්න එහෙම ලොකුවට බෑන්ඩ් කරන්න අවශ්‍ය නැහැ. මේ අපේ දරුවෝ 3 4 ළමයිනුත් දැන් මේ ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා මේ තොරතුරු හොයාගන්නවා. දැන් අපි ඉස්කෝලේ ප්‍රොජෙක්ට් එකක් දුන්නොත් මේ ළමයි ඔක්කොම ඉන්ටර්නෙට් එකෙන් තමයි තොරතුරු අරගෙන එන්නේ කරගෙන එන්නේ. ඉතින් දෙමව්පියන්ගේ මොබයිල් ෆෝන් එකෙන් මේගොල්ලෝ ඔක්කොම ගන්නවා. ඉතින් මේ ළමයින්ට ලොකු දැනුමක් ඒක ගැන තියෙනවා. ඉතින් එහෙනම් කවදාවත් මේගොල්ලන්ට මේ තාක්ෂණය පාවිච්චි කරන්න බැරි වෙනවා ඉන්ටර්නෙට් තහනම් කරොත්. ඒක කරන්න එපා. 2014 ආපු සිලබස් වලත් මම දැක්කා ජෝග්‍රෆියේම සිලබස් එකේ වෙබ්සයිට් වල නම් තියෙනවා. ඉතින් ඒක නිසා ඒකෙන් කිසිම දරුවට හානියක් වෙන්නේ එකම දේ අපි අපේ අධීක්ෂණය යටතේ තමයි මේ සියලු දේවල් කරන්නට ඕනේ. නැත්නම් තාක්ෂණයේ දරුවට දෙන්නේ නැත්නම් කාටද දෙන්නේ? ඒක නිසා තාක්ෂණයට දරුවෝ හුරු වෙන්න ඕනේ. අලුත් දැනුම බලන්න සමහර YouTube channel වල දරුවන් කොයිතරම් කියවනවද ඒවා තියෙන විද්‍යාවේ තියෙන channels මේ අපි මම මේ channel නම් කියන්නේ නැහැ. නමුත් මේ දරුවෝ අපිටත් කියනවා ඇවිල්ලා ටීචර් මම මේ channel එකෙන් තමයි මේක ගත්තේ. මේ එච්චරට හොඳ කරුණු හොයාගෙන ඇවිල්ලා. ඉතින් ඒ දරුවෝ අපි මොට කරන්න හොඳ නැහැ. ඈත පළාත් වලටත් අපි ඩිජිටල් බෝඩ්ස් දීලා නේද? අහිංසක දරුවෝ ඒගොල්ලෝ ඩිජිටල් බෝඩ් එකක් දැකපු නැති, අල්ලලා නැති, ටච් කරලා නැති, ෆෝන් එකක් මොබයිල් ෆෝන් එකක් නැති දරුවෝ ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට පාසල හරහා අපි ඒක දෙන්න පුළුවන් නම් ලොකු සත්කාරයක්. මම නම් කියන්නේ ඒකට අපිට රටේ සල්ලි නැත්නම් අපේ රටේ ඕනතරම් ඩොනේටර්ස්ලා ඉන්නවා මේව දෙන්න. ඒ හැමෝටම කිව්වොත් අපිට ඩිජිටල් බෝඩ් එකක් පරිත්‍යාග කරන්න කියලා කොයිතරම් ඩිජිටල් බෝඩ් ලැබෙයිද කියලා ඔබටම බලා ගන්න පුළුවන්. ඒක නිසා නගරේ පාසල් වල දරුවොත් මං කියන්නේ ඩිජිටල් බෝඩ් එක දෙන්න කැමති දෙමව්පියෝ ඉන්නවනම් ඒව ගත්තට කමන්නේ. ඉතින් බැරි කෙනෙක් ඉන්නවනම් බලෙන් සල්ලි එකතු කරලා ගන්න හොඳ නැහැ. නමුත් අපේ පාසල් වල මල් පෝච්චි පවා සමහරලාට ගේන දෙමව්පියෝ එක නරක නෙවෙයි. මං කියන්නේ ඒ ගේන දේ අපිට ගෙදර ගෙනියන්න ගුරුවරුන්ට ගෙනියන්න නෙවෙයි. ඒකේ දරුවන්ගේ අනාගතේ මම නම් කියන්නේ දරුවට දෙයක් පාසලට අරන් දෙන එක ඒක ආයෝජනයක් සායක ලොකු පිනක් නේ පුණ්‍ය කර්මයක්. අපේ එහෙම කරන්න අය ඕනි තරම් ඉන්නවා. ඉතින් අපිට සල්ලි නැත්තම් ඩිජිටල් බෝඩ් ගේන්න ඉන්ටර්නෙට් පහසුකම් දෙන්න අපේ රටේ ඕනි තරම් දානපතියෝ ඉන්නවා. ඒ අයට කතා කළොත් අපිට ඒගොල්ලෝ මේවට උදව් කරනවා අනිවාර්යයෙන්ම. ඉතින් ඒක නිසා මේ මම නම් කියන්නේ අපි මේක ක්‍රියාත්මක කරමු. හැමෝම සුබවාදී විදියට හිතමු.
දැන් ඉතින් වෙච්ච දෙයට ඔක්කොම පනිෂ්මන්ට් ඔක්කොම ලැබෙයි. ගොඩක් ඒකේ අපරාධ ඉංග්‍රීසි මොඩියුල හන්ද අනිත් ඒවා ටිකත් ආපස්සට ගියපු එක ගැන කනගාටුවක් දැනෙනවා. ඉතින් පුළුවන් ඉක්මනට අපි මේක කරගෙන ඉදිරියට අපේ මේ ගමන ඊටාම හොඳින් මේ දරුවන්ගේ අනාගතයක සකස් කරමු කියන ඉල්ලීම කරනවා. ඒත් එක්කම මාත් එක්ක මේ YouTube channel එකේ දිගටම රැඳිලා ඉන්න මම දිගටම ඔබ වෙනුවෙන් අපේ 6 දරුවන් වෙනුවෙන් දිගටම පාඩම් ටික කරගෙන යනවා. නම් බොහොම ස්තුතියි. See you soon.